මෙමුතුම් ධර්ම දේශනාව ප්‍රඥා නාලිකාවෙන් විකාශය කිරීම සඳහා පරලෝසපත් ලෝරන්ස් මහතාගේත් සුජීවත්ව සිටින ඔහුගේ ස්වාමිදේනිය වන සුජාතා මහත්මියගේත් මිත්‍රයින් වන රූපිකා, කේමා, අනුමා, පත්මි, ලලනි, ඉන්ද්‍රාණි, මංගලිකා, දිල්රුකා, හසිතා, සමන්, පාලිත, අතුල හා ඉන්දිකා, ලලනිකා හා චන්ද්‍රසිරි, ප්‍රියානි හා වර්ණසූරය යන මිත්‍රයින් දායක වී තිබෙනවා. උතුම් වූ ධර්මදානයෙන් ජනිත වන මහ පුණ්‍ය ශක්තියෙන් මීට මාස 3කට පෙර හදිසි අනතුරකින් නොසිතූ අයුරින් දායකත්වයේ දරූ අය අතරින් වියෝ වූ ආදරණීය මිත්‍රයා වන ලෝරන්ස් ජේම්ස් හේ මහතාට පින් අනුමෝදන් කිරීම පිණිස පවත්වන්නා වූ ධර්මදානමේ පුණ්‍ය කර්මයයි. හදිසියේ වියෝ වූ ලෝරන්ස් හෙවත් ලෝරි මහතා එතුමාගේ පින්වත් පවුලේ සමහා මිතුරන් අතරේ නැවත ඉපිද ඉක්මන් භවයකදී සද්ධර්මය හමුවේ සිත සුවපත් වී නිවන් මගට යොමු වේවායි ප්‍රාර්ථනා කරනවා. තවද ලෝරිගේ හා සුජාතාගේ පරලෝසපත් දෙමව්පියන්ටත් දායකත්වයේ දරූ මිතුරන්ගේ නමින් පරලෝසපත් දෙමව්පියන් ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ ධර්ම දානමේ කුසල් අනුමෝදන් වී ඉක්මන් භවයකදී නිවන් මඟ අවබෝධ වේවා. තවද සුජීවත්ව සිටින සුජාතා ඇතුළු සියලු මිත්‍රයින්ට නිදුක් නිරෝගී සුවපත් භාවයත් සද්ධර්මය හමුවේ සිත සුවපත් වී නිවන් මගට යොමු වීමට ශක්තිය හා වීරිය වැඩේවා. ගෞරවනීය ධර්මදේශකයන්න් වහන්සේටත් සියලුම මහා සංඝරත්නයටත් පතනා බෝධයකින් උතුම් වූ නිර්වාණ අවබෝධය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරනවා. එම ප්‍රාර්ථනාවන් එසේම වේවා කියා ආශිර්වාද කරනවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ජීවිතං ව්‍යාධිකාලෝච දේහනික්ඛේපනං ගතේ පංචේතේ ජීව ලෝකස්මින් අනිමිත්තාන ඥායරේති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, ප්‍රඥා නාලිකාව ඔස්සේ විකාශනය කරන අපේ මේ ධර්මානුශාසනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ පරලෝසපත් ලෝරන්ස් මහත්මයාගේ සුජීවත්ව සිටින ලෝරන්ස් මහත්මයාගේ ස්වාමි දියණිය වන සුජාතා මහත්මනියගේ මිත්‍රයන් වන රූපිකා, එවාගේම කේමා, අනෝමා, පත්මි, ලලනි, ඉන්ද්‍රාණි, මංගලිකා, දිල්රුකා, හසිතා, සමන්, පාලිත ඇතුළු පාලිත, අතුල, එවාගේම ඉන්දිකා, ලලනිකා සහ චන්ද්‍රසිරි, ප්‍රියානි සහ වර්ණසූරී යන මේ සෑම දෙනාම එකතුව බොහෝම ශ්‍රද්ධාවෙන් සිද්ධ කරන උතුම් පින්කම. හැම දෙනාම එකම අරමුණක් හැටියට තබාගත් මීට මාස 3කට පෙර ආතුව
හදිසි අනතුරකින් අපි කවුරුත් නොසුතූ පිනපතූ වේලාවක ජීවිතයෙන් සමුගන්නට යෙදුණු ලෝරන්ස් ජේම්ස් හේ මහත්මයාට අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරන්නේ සසර වසනතුරු නිවන් දකින්නතුරු කවදාවත් එබඳු හදිසි අකල් මරණයකටපත් නොවේවා. උපෝපන් සෑම ආත්ම භාවයකදීම දිගාසරි සම්පත් භුක්ති විඳ ලෞතර දහමත් අවබෝධ කොටගෙන අපේ ලෝරන්ස් මහත්මයාට නිවනින් සැනසෙන්නට මේ උතුම් පින හේතු වාසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනාව. ඒ වගේම ලෝරිගේ සහ සුජාතාගේ පරලොව සපත් දෙමව්පියන්ටත් දායකත්වයේ දරූ මිතුරන්ගේ නමින් මිය පල්ලව සපත් වුණු දෙමව්පියන්ටත් ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ උතුම් පින අනුමෝදන් වේවා. ඒ ඇත්තන්ගේ සාංශාරික භවගාමී ජීවිත සුවපත් කර ගනිත්වා නිවනින්ම නිවී සැනසෙත්වා කියන උතුම් ප්‍රාර්ථනාව. සුජීවත්ව සිටින සුජාතා මහත්මිය ඇතුළු කල්යාණ මිත්‍ර හැමදෙනාටත් මේ පින්කමට උදව් උපකාර කළ කොයි කාටත් බුද්ධාදී රත්නත්‍රයේ අනන්ත ආශිර්වාදයේ සැලසේවා. පින්නතුන්ටත් තව තවත් හොඳට පින්කම් කරගන්න කායික ශක්තිය මානසික සුවපත් භාවය දීර්ඝායු සම්පත්තියත් ලැබේවා. අපි හැමදෙනාටමත් ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මයත් අවබෝධ කොටගෙන නිවනින් සැනසෙන්න මේ උතුම් ධර්ම ශ්‍රවණ මේ කුසලය නිවන් දොරටුවක් බවට පත් වේවා කියන උතුම් ප්‍රාර්ථනාව. මාත්‍රකාව හැටියට පින්නතුන් සඳහන් කළ තිබෙනවා. හදිසි ඇති වූ අනතුරක් හේතුවෙන් මේ යන්නට සිදු වූ මිතුරා පිළිබඳ ශෝකවන මිතුරන් සහ ඔහුගේ පවුලේ සැමදෙනා විසින් මේ ධර්ම දානය සිදු කරන බවත් ඒ වගේම ජීවිතයේ අනිත්‍යතාවය එනම් මරණය කෙසේ කුමන වේලාවකදී සිදුවන්නේද යන්න අපට පැවසීමට නොහැක. ඒ නිසා ජීවිතයේ අනිත්‍යතාවයේ තේරුම් අරගෙන ගිහි ජීවිතයේදී සෝවාන් ඵලය ලබා ගැනීමට අප කුමක් කළ යුතුද යන්න පිළිබඳව ධර්ම දේශනාව සිද්ධ කරන්න පුළුවන් නම් හොඳයි කියලා මාතෘකාව හැටියට සඳහන් කළ තිබෙනවා. පින්නතුනි මුලින්ම අපි මරණය පිළිබඳව කතා කරලා ඊට පස්සේ මේ ගිහි ජීවිතයක් ගත කරන ඔයත්න්ට නිර්වාණගාමී මාර්ග ධර්ම ප්‍රතිපදාව තුළ පින්නතුනි සෝවාන් ඵලයට පත්වන්නේ කෙසේද කියන කාරණා පිළිබඳව පින්නතුනි කියලා දෙනවා. පළමු කොට පින්නතුනි මරණය ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්නතුනි මරණ හතරක් තියෙනවා. ආයුක්කේ මරණය, කම්මක්කේ මරණය, උභයක්කේ මරණය සහ උපච්ඡේදක මරණය කියලා. ආයුක්කේ මරණය කියන්නේ පින්නතුනි අපි කවුරුත් මේ ලෝකෙට ගෙන ආපු ආයුෂක් තියෙනවා. ඒ ආයුෂ අවසන් වීමෙන් සමහර මිනිස්සුන්ගේ ජීවිත මරණයෙන් කෙලවර වෙනවා. කම්මක්කේ මරණය කියන්නේ අපි කවුරුත් මේ ලෝකෙට ගෙන ආපු කර්ම ශක්තියක් තියෙනවා. ඒ කර්ම ශක්තිය අවසන් වීමෙන් මිනිස්සුන්ගේ ජීවිත පින්නතුනි මරණයෙන් කෙලවර වෙනවා. උභයක්කේ මරණය කියන්නේ ආයුෂයි කර්මයේ දෙකම පින්නතුනි එකපාර ඉවර වෙලා මරණය සිද්ධ වෙනවා. හතරවෙනි එක තමයි උපච්ඡේදක මරණය කියන්නේ හදිසි අනතුරු මරණ. ලෝරන්ස් මහත්මයාගේ මරණය වගේ අපි කවුරුත් නොසිතූ නොපැතූ වෙලාවක හදිසියේ සිද්ධ වෙන මරණයට කියනවා පින්නතුනි උපච්ඡේදක මරණය කියලා. මේ මරණ හතර පින්නතුනි දැල් වෙන පහනකට බුදුරජාණන් වහන්සේ උපමා කළා. නිකන් හිතන්ට පහනක් තියෙනවා, තෙල් තියෙනවා, තිරේ තියෙනවා, දැල්ලි දැල්ලි තියෙන පින්නතුනි මේ පහනේ එක මොහොතකම පින්නතුනි තෙල් අවසන් වෙනවා. තෙල් අවසන් වුණොත් මේ පහන නිවෙනවා. තෙල් අවසන් වෙලා පහන නිවුන වගේ තමයි ආයුක්කය ගෙනාපු ආයුෂ ප්‍රමාණය අවසන් වීමෙන් පින්නතුනි ජීවිතයේ මරණයෙන් කෙලවර වෙනවා. කම්මක්කේ මරණය ගෙනාපු කර්ම ශක්තිය අවසන් වෙනවා. පහනක් තියෙනවා, තෙල් තියෙනවා, තිරේ තියෙනවා, දැල්ලි දැල්ලි තියෙන මේ පහනේ පින්නතුනි තෙල් තියෙනවා, නමුත් තිරේ අවසන් වෙනවා. ඉසල පින්නතුනි තෙල් නේම ඉවර වුණේ. නමුත් දැන් පින්නතුනි තිරේ ඉවර වෙනවා. එතකොටත් පහන නිවෙනවා. ගෙනාපු කර්ම ශක්තිය අවසන් වීමෙන් සිද්ධ වුණු මරණයක් හා සමානයි. පහනක් තියෙනවා, තෙල් තියෙනවා, තිරේ තියෙනවා, දැල්ලි දැල්ලි තියෙන මේ පහනේ එකපාරටම පින්නතුනි තෙලුත් ඉවර වෙනවා, තිරෙත් ඉවර වෙනවා. තෙලුත් ඉවරයි, තිරෙත් ඉවරයි. එතකොටත් පහන නිවෙනවා. ගෙනාපු ආයශත් ඉවරයි, කර්ම ශක්තියත් ඉවරයි. ඒ දෙකම අවසන් වෙලා ජීවිතයේ පින්නතුනි මරණයෙන් කෙලවර වෙනවා. අන්තිම එක
පහනක් තියෙනම තෙල් තියෙනම තිරේ තියෙනම දැල්ලි දැල්ලි තියෙන පින්නතුනි මේ පහනේ එකපාරටම හුලඟක් ආවොත් මේ පහන නිවෙනවා. නමුත් මේ පහන නිවෙන්නේ තෙල් අවසන් වෙලාවත් තිරේ අවසන් වෙලාවත් නෙවෙයි. ඒ වගේ තව ජීවත් වෙන්න ආයශක් තියෙනවා. කර්ම ශක්තියක් තියෙනවා. ඒ සියල්ල තියෙද්දී පින්නතුනි හදිසියෙන් ආපු අනතුරක් කරදරයක් නිසා එයාගේ ජීවිතයේ පින්නතුනි මරණයටපත් වෙනවා. මේ තමයි මරණ හතර. මමත් ඔය ඇත්තොත් අපේ ලෝනස් මහත්මයාත් පින්නතුනි මේ ලෝකෙන් සමුගත්තේ පින්නතුනි සමුගන්නේ ඔය කියන මරණ හතරෙන් පින්නතුනි එකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිඹිරිගය කියලා කියන්නේ මේ ජීවිතයේ අවසානයේ ආරම්භය නෙවෙයි. සුසාන භූමිය කියන්නේ මේ ජීවිතයේ අවසානියක් නෙවෙයි. තිඹිරිගෙවල් දාස් ගානක් පහු කරලා අපි මෙතෙන්ට ආවේ. තව සුසාන භූමියක් පෙනිපෙනි අපි කවුරුත් මේ ජීවත් වෙන ලෝරස් මහත්මයා මේ ජීවිතයේ සුසාන භූමිය පින්නතුනි පහු කළා. කොහෙද කින්ද මන්ද කියලා අපිට පින්නතුනි කියන්නට බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කෙනෙක්. ඒක බොහොම ලස්සන තැනක් මතක තියාගන්න ඕනේ. ජීවිතේ පින්නතුනි හොඳට කුසලයේම දියුණු කරනවා. නමුත් මෙයාගේ යතින් පුංචි කාලේ හරි තරුණ කාලේ හරි වයසට ගිහිල්ලා හරි පින්නතුනි පුංචි පවක් වෙලා තියෙනවා. වෙලා හරි කරගෙන හරි තියෙනවා. මරණාසන්න මොහොතේ මෙයාට මතක් වෙන්නේ කරගත්තු කුසල් නෙවෙයි. ජීවිතේටම කරගත්තු එකම අකුසලයේ පින්නතුනි චුතිසිත හැටියට මෙයාට පින්නතුනි ඒක තමයි මතක් වෙන්නේ. දැන් කොහෙද උපදින්නේ? දුගතියේ. හැමදාටම නෑ පින්නතුනි. తాවකාලික උපදින්නේ පින්නතුනි දවස් 7කට. ඒ දවස් 7න් පස්සේ ඔහුගේ හෝ ඇයගේ හෝ පින්නතුනි බලවත් වෙන්නේ කරගත්තු කුසල්. ඒක ලස්සන තැනක් මතක තියාගන්න ඕනේ. දැන් අපි ගත්තොත් පින්නතුනි අපි කෙනෙක්ගේ පරලෝකගතිය තීරණය කරන්නේ අවසාන මොහොත අනුවන පින්නතුනි. දැන් ඔන්න පිරිත්හායිද්දි පිරික්කීකිද්දි මරුණා නම් වාසනාවන්ත මරණයක්. පිරිත්හායිද්දිමයි මරුණේ. ආයි හොන්දනක තමයි උපදින්නේ නැත්තේ. පින්නතුනි ඒ පුජ්‍යලේ අර පුළුවන් කාලේ හයිය තියෙන කාලේ අකුසල් කරලා දැන් ඇඳට වැටුනහම අපිට බලන් ඉන්න බෑ. අපි කරන්නේ හාමුදුරු සාමින් වහන්සේ නමක් හරි වඩම්මල පිරිත් ටිකක් හරි කියනවා. පිරිත් ආයිද්දි මැරෙනවා. මලාට පස්සේ මිනිස්සු කතා කරන්නේ පින්නතුනි වාසනාවන්ත මරණයක්. නමුත් අර ශක්තිය තියෙන කාලේ මිනිස්සයා කරගත්තු පව්වැඩ කාටවත් පින්නතුනි මතක් වෙන්නේ නැහැ. අනිත් පැත්තත් එහෙමයි පින්නතුනි අකුසල් කරනවා පින්නතුනි සුගතිය උපදිනවා. අර වගේම තමයි මොනතරම් සමහරු අකුසල කරගත්තත් එයාගේ අතින් ජීවිතයේ කොතනකෝ දවසක පින්නතුනි පුංචි පිනක් කරගෙන තියෙනවා. පුංචි පිනක්. ඒක පුංචි කාලේ හරි තරුණ කාලේ හරි වයසට ගිහිල්ලා හරි කරගත්තු පින්නතුනි පිනක් වෙන්න පුළුවන්. බුදුහාමුදුරු දේශනා කළා දැන් කොහෙද උපදින්නේ? සුගතියේ. දැන් එතකොට අකුසල කරගත්තු කෙනෙක් දැන් කොහෙද ඉන්නේ? සුගතියේ. හැමදාටම නෑ ආනන්දහන්ට මේ කියන්නේ ආනන්ද උපදින්නේ උපරිම දවස් 7කට. ඒ දවස් 7න් පස්සේ ඔහුගේ හෝ ඇයගේ හෝ පින්නතුනි බලවත් වෙන්නේ කරගත්තු පින්නතුනි අකුසල්. ඒස මතක තියාගන්න අකුසල් කළත් සුගතිය උපදින්න පුළුවන්. කුසල් කළත් දුගතිය පින්නතුනි උපදින්න පුළුවන්. ඒස අපි දන්නේ අපි අපවත් වෙනකොට මොනව මතක් වෙයිද කියලා. ඔයයත දන්නෙත් නෑ මොනව මතක් වෙයිද කියලා. බුදුහාරු දේශනා කළා හොඳම දේ තමයි කුසලය. බලවත්සේ පින්නතුනි කරගෙන තිබුණාම ජීවිතේ අවසාන මොහොතේ බැරි වෙලාවක් හරි අකුසල සිතිවිල්ලක් මතක් වුණොත් බුදුහාමුදුරු දේශනා කළා తాවකාලික උදුගතිය උපදීවි. නමුත් ඊට පස්සේ බලවත් වෙන්නේ පින්නතුනි ඔහුගේ පින්නතුනි කුසල්. බුද්ධ කාලේ හිටිය ශාක්‍ය වංශී උපාසක මහත්තයෙක් මහානාම කියලා. මහානාම දවසක් බුදුහාමුදුරු ගාවට ගිහිල්ලා කියන බුදුහාමුදුරුවනේ මම ඔබ වහන්සේ නිතර බලන්න එනවනේ. එන්නේ කිඹුල්වත් නුවර හරහා. බුදුහාමුදුරනේ කිඹුල්වත් නුවර නගරේ හරි ජනාකීර්ණයි. මං එන බොහෝ දවස්වලට පාරේ ඇක්සිඩන්ට් එකක් වෙලා බුදුහාන්නේ මිනිහෙක් මැරිලා. මට ලොකු බයක් තියෙන ඔබ වහන්සේ බලන්න එන දවසකට බැරි වෙලාවත් මහපාරේදී මාව මලොත් ඇක්සිඩන්ට් එකක් වෙලා අනතුරක් වෙලා බුදුහාන්නේ මම කොහේ උපදීද? ඒ කියන්නේ මට මොන වේද මගේ ඊළඟ භවයට? දැන් බුදුහාමුදුරු දේශනා කළා ඔබ තෙරුවන් කෙරෙහි මහ පුදුම ගෞරවයක් තියෙන කෙනෙක් නේ මහානාම. මම උපමාවක් කියන්නම් කිව්වා. ගිතෙල් පුරෝ කියන්නේ කලයක් අරගෙන ගිතෙල් පුරවනවා. ගිතෙල් පුරවල මේ කලයේ පින්නතුනි කට ගැට ගහනවා. ගැට ගහලා මේකත් අරන් යන වතුර යටට. අරගෙන ගිහිල්ලා වතුර යටදී මේක පින්නතුනි ගලකින් ගහලා බින්දිනවා. මහානාම ගිතෙල් ටිකද මොකද වෙන්නේ? උඩ එනවා. ඒ වගේ මහානාම ඔබේ ජීවිතේ
නිරන්තරයෙන් නැඹුරු වෙලා තියෙන කුසලයේ පැත්තට නම් තුනුරුවන්ගේ පැත්තට නම් ජීවිතේ මහපාරේ මලත් ගඟේ මලත් මුහුදේ මලත් ඉස්මතු වෙන්නේ මොකද්ද? කුසලේ. මරණ තන අනුව නෙවෙයි මහා නාම ඊළඟ භවයේ තීරණය කරන්නේ. ඒ පුජ්‍යලා ඉන්න කාලේ කරගත්තු කුසලය නැත්තම් අකුසලය අනුව තමයි ඊළඟ ජීවිතේ තීරණය කරන්නේ. මහා නාම ගෙදර ගියා. කල්පනා කළා. උත්තරේ හරි ගියේ නැහැ. මහා නාම ඊට පහුවෙන්ද ආපහු ආවා. ගිහලා කියන බුදුහාමුදුරුවනේ මගේ හිත නිරන්තරයෙන්ම නැඹුරු වෙලා තියෙන තුරුවන්ගේ පැත්තටමයි. එහෙව් ජීවිතයක් ගත කරන මට මරණින් පස්සේ ඊළඟ ජීවිතේ මොකද වෙන්නේ? බුදුහාරලා නාහන්න උත්තරයක් දුන්නා ආපහු. කියන මහානාම නැගෙනහිර පැත්තට නැමිච්ච ගහක් තියෙනවා. හුලඟක් ආවොත් ඒ ගහ වැටෙන්නේ මහානාම මොන පැත්තටද? බුදුහාමුදුරුවනේ වැඩිපුර නැමිලා තියෙන නැගෙනහිර පැත්තටනේ. ඒ හුලඟ කොහෙන් ආවත් ඒ ගහ වැටෙන්නේ නැගෙනහිර පැත්තට. ඒ වගේ මහානාම ජීවිතේට මරණය කොහෙන් ආවත් ඔබේ හිත වැඩිපුර නැඹුරු වෙලා තියෙන තුරුවන්ගේ පැත්තට නම් ජීවිතේට මරණය කොහෙන් ආවත් වැටෙන්නේ හොඳ පැත්තට කිව්වා. දැන් පින්නතුන්ට වැටහෙනවා පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ මරණය පිළිබඳව පින්නතුනි කියන කාරණාවේදී බුදුහාමුදුරු වදාලා උපදිනකොට අපි හැමදෙනාම ලෝරස් මහත්මයාත් එහෙමනේ පින්නතුනි තනියෙන් අඬාගෙන ඉපදුනේ. නමුත් මේ ලෝකෙන් සමුගන්නකොට මුළු පවුලක් කල්යාණ මිත්‍රයෝ සෑහෙන ප්‍රමාණයක් පින්නතුනි හඬවගෙන තමයි ලෝරස් මහත්මයා මේ ලෝකෙන් සමුගත්තේ. එතකොට හිතන්නකෝ අපි හැමදෙනාමත් මමත් එහෙම ඇත්තොත් එහෙම අපි උපදිනකොට පින්නතුනි අඬාගෙන ඉපදුනේ. නමුත් දෙන්නේ සතුරුනා කවුද? ඒ අම්මයි තාත්තයි. නමුත් මේ ලෝකෙන් සමුගන්නකොට මුළු පවුලක් නගරයක් ගමක් හඬවගෙන පින්නතුනි මේ ලෝකෙන් සමුගන්නවා. ඒ නිසා ජීවිතේ කල්යාණ මිත්‍රයෝ හැටියට ස්වාමි දියණියක් හැටියට මේ ඇති වුණු දුක පින්නතුනි දුකට පෙරලන්න එපා. මේ දුක පෙරලන්න ඕනේ පින්නතුනි සැපතකට ජීවිත යථා ස්වභාවයේ තේරුම් ගන්නට ඔය ඇත්ත කොච්චර පින්නතුනි මල්ල ගාලා ගියාද? අපි කොච්චර පාංශකූල වලට ගියාද? අපි කවදාවත් අඬාඬ පින්නතුනි පාංශකූල දීලා අඬාඬ පන්සලට ආවේ නැහැ. අපිට එහෙම එන්න හේතුවකුත් නැහැ. අපිට ඒක තවත් එක පාංශකූලයක් මලගියක් විතරයි. ඔය ඇත්තන්ටත් එහෙමයි. නමුත් පින්නතුනි කල්යාණ මිත්‍රයා අපේ කෙනෙක්. ස්වාමි පුත්‍රයා මගේ කෙනෙක්. ඒ නැති එහෙම තමන්ගේ කම නිසායි පින්නතුනි ඒ දුක බැඳීම ඇති වෙන තරමටම නැති වුණාට පස්සේ පින්නතුනි දුකත් ඒ වගේම තමයි. බැඳීමක් හොඳ නැහැ කියන එකනේ මේ කියන්නේ පින්නතුනි. ඒ ඇලිච්ච තරමටම බැඳිච්ච තරමටම මිත්‍රත්වයට පින්නතුනි වෙන් වෙච්ච තන පින්නතුනි ඒක දුකයි. ඒක තමයි ස්වභාවය. නමුත් කිසා ගෞතමිය පින්නතුන්ට මතකයි දරුව නැති වෙච්ච වෙලාවේ මොකෝ කිසා ගෞතමිය කවදාවත් පින්නතුනි මරණයක් දැක්ක නැති කාන්තාවක්ද? නෑ දැකලා තියෙනවා. තමන්ගේ දරුවා නැති වෙද්ද දවස් තමයි පින්නතුනි ඇයට දුක කියන එක මනාව වටහා ගන්න පුළුවන්කම ලැබුණේ. ඇය ඒ වෙනකොටත් පින්නතුනි පිළිගන්න සූදානම් නෑ දරුවා නැති වුණා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ලස්සන පාඩමක් තමයි ඉගෙනුවේ නොමලගේකින් අබෑට හොයන් එන්න කියලා. නමුත් පින්නතුනි අබෑට හොයාගෙන ගිය කිසා ගෞතමියට නිවන තිබුණේ පින්නතුනි එතනයි. ඒ කියන්නේ දුක වැටහුනේ පින්නතුනි එතනයි දැනගත්තා. එහෙනම් මගේ දරුවට වෙලා තියෙන්නේ ඒරණම තමයි පින්නතුනි අහන හැම ගෙදරකම කවුරු හරි මැරිලානේ. ඉතින් එතකොට ඇයටත් වැටහුණා මේ දරුවට නැති වෙලා සුසාන භූමිය තන්පත් කරලා බුදුහාමුදුරු ගාවට එනකොට බුදුහාමුදුරු ලස්සන ගාතාවක් කිව්ව කිසා ගෞතමියට නගාම ධම්මෝ න නිගමස්ස ධම්මෝ නචාපයන් ඒක කුලස්ස ධම්මෝ සබ්බස්ස ලෝකස්ස සදේවකස්ස ඒසෝව ධම්මෝ යයිදං අනිච්චතා. තේරුම නගාම ධම්මෝ කිසා ගෞතමියනේ මේ ධර්මතාවයේ ගමකට සීමා වුණු දෙයක් නෙවෙයි. න නිගමස්ස ධම්මෝ එක නියම් ගමකට සීමා වුණු ධර්මතාවයකුත් නෙවෙයි. සබ්බස්ස ලෝකස්ස සදේවකස්ස සියලු ලෝකයාට පොදු ලෝක ධර්මතාවයක්. ඒසෝව ධම්මෝ යයිදං අනිච්චතා කිසා ගෞතමියනේ මේක තමයි අනිත්‍යතාවය කියලා. අන්න ඒ ගාතාව ශ්‍රවණය කරනකොටම කිසා ගෞතමිය පින්නතුනි සෝවාන් ඵලයට පත් වුණා. පසු කාලීනව පින්නතුනි ඇය පැවිදි වුණා. පසු කාලීනව රහත් වුණා. කිසා ගෞතමියට රජවරු සිටවරු පින්නතුනි හරියට සිවුරු පූජා කරනවා. නමුත් කවදාවත් කිසා ගෞතමිය සිවුරු පොරවන්නේ නැහැ. ඇය පොරවන්නෙම සුසාන භූමියට ගිහිල්ලා. පින්නතුන් දන්නවනේ පාංශකූල චීවරයේ හැටියට පින්නතුනි සුසාන භූමියට මිනියක් කොතපු රෙදි කෑල්ලක්. පින්නතුනි ඒක අතින් අල්ලන්නේ නැහැ. විස බීජනේ. ඒ නිසා කරන්නේ මොකද්ද? මේක පළමු කොටම දකුණු කකුලෙන් පාක් ගන්නවා. රෙදි කෑල්ලේ කොනක් පාක්ගෙන වම් කකුලේ මාපට ඇඟිල්ලෙන් රෙදි කෑල්ලේ අනික් කොන අරගෙන ගසනවා. මේ ගස මොකද්ද මේ බලන්නේ? රෙදි කෑල්ලේ හොඳ කොටසක් තියෙනවද මට? මිනියක් අත රෙදි කෑල්ලක ඔක්කොම ගන්නෑ. පින්නතුනි මොකද්ද මේ පණුව ගහපුවා ගන්නෑ.
මේ හැරව ගෑවිච්ච ගන්නෑ, කුණුලේ ගෑවිච්ච ගන්නෑ. ඒ මිනිහක්කතු රෙදි කෑල්ලෙත් ඒ ඉරාගන්නේ හොඳ කොටස විතරයි. එකෙන් දෙකෙන් කරන්න බෑ. මේ කරන් ඇවිල්ලා කෑලි කෑලි එකතු කරනවා. සිවුරක් මහගන්න තරම් රෙදි මෙතන තියෙනවා කියලා වැටහුනොත් ආන්න ඒකෙන් මේ භික්ෂුව මහගන්නව මොකද්ද? සිවුරක්. ඒකට කියනවා පාංශකූල චීවරය එකක් තමයි පින්නතුනේ. එතෙන්දී අදහස් කරන්නේ වස්ත්‍රයට තියෙන තෘෂ්ණාව එතෙන්දී පින්නතුනේ දුරු වෙනවා. මේ ඇඳුම් වලට අපි හරි ආසයිනේ. වරදක් දෝෂයක් කියන නේ බුදුහාඳුරු දේශනා කළ ඇඳුම් වලට කොච්චරක් ආසයි පින්නතුනේ. නමුත් ඒ පාංශකූල කියන්නේ මිනිහක්කතු රෙදි කෑල්ලක් කවුද පින්නතුනේ මේ ඇඟේ දබටගෙන යන්න කැමති? නමුත් එතෙන්දී වස්ත්‍රයට තියෙන තෘෂ්ණාවක් නැති වෙනවා. දැන් මේ භික්ෂුව පාංශකූල චීවරය පරෝගෙන මෙන්න පිණ්ඩපාතේ වඩිනෝ. මෙන්න බණටත් වඩිනෝ. මෙන්න දායටත් වඩිනෝ. කවුරු හරි මිනිහෙක් බයිනවද? ඔබ වහන්සේ මේ මිනිහක් අතර රෙදි කෑල්ලක් කොතාගෙන ඇඟපටේ මේ අපේ බණට වැඩියයි කියලා. නෑ. අන්න මතක තියාගන්න වස්ත්‍රයේ තියෙන තෘෂ්ණා ඒ වගේ තමයි කිසා ගෞතමිය පින්නතුනේ කිසිම දවසක රළු පාංශකූල චීවර පෙරවුවා මිසක කිසා ගෞතමිය කවදාවත් රජවරු සිටවරු රාජ මහා මාතර දෙන සිවුරු පින්නතුනි පරිහරණය කරන්නේ නැහැ. කොහොම හරි පින්නතුනි දරුව නැතින නිසා දෝ මන්දා ඒ පින්නතුනි පාවිච්චි කළේ සිවුරු. බුදුහාම තනතුරකුත් දුන්නා. රළු සිවුරු පොරවන භික්ෂුණීන් අතර අග්‍රස්ථානය ගන්නවා කිව්වා. කවුද පින්නතුනි? කිසා ගෞතමිය. ඒ වගේ මතක තියාගන්න පටාචාරාව. ගෙදර වැඩ කරනාපු සේවකයත් එක්ක පැනලා ගියා. ඕන කාන්තාවකට තේරෙනවා ගෙදර වැඩ කරනාපු සේවකයත් එක්ක පැනලා යනවයි. මොකෝ සැපක් විඳින්න නෑ දුකක්. නමුත් පින්නතුනේ පටාචාරාව දුකත් ගත්තේ මොකක් හැටියටද? සැපක් හැටියට. පින්නතුන්ට මතක දරුවෝ දෙන්නෙක් හැදුවා. පැනලා ගිහිලා දරුවෝ දෙන්නෙකුත් හැදුවා ඒ මිනිස්සයත් එක්ක. දරුවෝ දෙන්නම නැති වුණා. පන්තේ මයිහං පතිමතෝ. පති කියන්නේ ස්වාමිය. මගේ ස්වාමියා මහපාර නැති වුණා. මාතා පිතාච භාතාච. අම්මයි තාත්තයි සහෝදරයයි ඒක චිතකස්මින් දහිර එකම සෑයක දැවුන එච්චර හරියක් වෙලත් මේ අහන්නේ පටාචාරාව දුක දුකට පෙරළුවද? නෑ පටාචාරාව දුක පෙරළුවේ සැපතට. මේ කියන්නේ පින්නතුනේ අපේකම තමන්ගේකම මගේකම ඇති වෙන තරමටම එබඳු කෙනෙක් නැති වුණාම ඒ තරමටම පින්නතුනේ දුක ඇති වෙනවා. දේවතාවෙක් බුදුහාමුදුරන්ට ඇවිල්ලා කියනවා නන්දති පුත්තේහි පුත්තිමා ගෝමිකෝ ගොහි තතේව නන්දති උපදී නරස්ස නන්දනා නහිසෝ නන්දති යෝ නිරූපදී. තේරුම බුදුහාමුදුරනේ නන්දති පුත්තේහි පුත්තිමා දරුවෝ ඉන්න කෙනා දරුවන් නිසාමයි සතුටු වෙන්නේ. ගෝමිකෝ ගොහි තතේව නන්දති ගවය ඉන්න කෙනා ගවය නිසාමයි සතුටු වෙන්නේ. දේවතාව කියන්නේ මේ. උපදී නරස්ස නන්දනා බුදුහාමුදුරේ කෙලස් තමයි මිනිස්සුන්ට තියෙන එකම සතුට. නහිසෝ නන්දති යෝ නිරූපදී බුදුහානේ කෙලස් වලින් තොරව නම් මිනිස්සුන්ට සතුටක් ලබන්න බෑ. බුදුහාමුදුර මේ ගාථාව සංශෝධනය කළා. නමුත් දේවතාවා මේ කියන්නේ ලෞකික ලෝකයේ තියෙන පින්නතුනි කතාව. හරිනේ. ලෞකික ලෝකයේ අපි හිතනව පින්නතුනි දරුවෝ හිටියොත් තමයි සතුටක් තියෙන්නේ. ඉන්දියාවේ කාලේ ගව සම්පත මහ විශාල සම්පතක් දෑවැද්දර දෙන්නෙත්. නිකන් නෙවෙයි පින්නතුනි ගව පට්ටි පිටින් දෙනකොට දන්නවා මේ පවුලේ තරම කොච්චරද කියලා. ඒකෙන් තමයි මැනගන්නේ ඇත්තන්ගේ ධන ධාන්‍ය සම්පත් සියල්ල. විසාකාවත් මතකයිනේ. පතිකුලියට දෙනකොට පින්නතුනි මහ විශාල පින්නතුනි ගව පට්ටි පිටින් දුන්න කියන්නේ. කොහොම හරි පින්නතුනි ඒකනේ කිවර බුදුහාඳුර දේශනා කළා සෝචති පුත්තේහි පුත්තිමා. ඇයි දරුවෝ ඉන්න කෙනා දරුවන් නිසාමයි සෝක් කරන්නේ. ඇයි පින්නතුනි දරුවෙක් වුණත් Tamanට ඕන හැටියට හැදෙන්නේ නැති වෙනකොට ඒකම තමයි අනිත් පැත්තට දුකක් බවටපත් වෙන්නේ. පින්නතුනි අපි මම කලින් දේශනා මතක් කළා පාංශුකූලකට ගියා. ඒ දරුවා ඉපදලා දවස් 7යි. ඒ දෙන්නගේ පළවෙනි දරුවා රෝස මලක් වගේ. කියන්න ඕනේ නැහැ නමුතුෙන් මිනි පෙට්ටි නෑ කඩවල් වල ඒ වගේ දරුවෝ තියන්නේ. ලෑලි කෑලි 4කින් පෙට්ටියක් ගහලා සුදුරෙද්දක් ඒකෙන් දාලා අර දරුවෝ ඒකෙන් තියලා ඊතර සුදුරු කෑල්ලෙන් දරුවා වහලා පින්නතුනි පාංශුකූලෙ දුන්නේ. දවස් 21කට 22කට විතර පස්සේ මේ අම්මයි තාත්තයි ආවා. ඇවිල්ලා කියන හාමුදුරුවනේ අපි දෙන්න කවදාවත් සිල්ගත් දෙන්නෙක් නෙවෙයි කිව්වා. අපි දෙන්න කවදාවත් බණක් අහපු දෙන්නෙක් නෙවෙයි. යමක්කමක් තියෙනවා. සල්ලි භාගෙ හොඳට තියෙනවා. යමක් තියෙනවා. ඉතින් කොහොම හරි විනෝදකාමී ජීවිතම ගත කළා. දෙන්න පළවෙනි දරුවා දවස් 7 නැති වුණා. මේ දෙන්න කියනවා හාමුදුරුවනේ දරුවා ඉක්මන් ගමනක් ගියාට අද අපි දෙන්න හොඳට සිල් ගන්නවා කිව්වා. දැන් අපි දෙන්න හොඳට බණ අහනවා කිව්වා. දැන් අපි දෙන්න හොඳට භාවනා කරනවා කිව්වා. ඒ දෙන්නම කියනවා හාමුදුරුවනේ සමහර වෙලාවට මාවයි මහත්යයි පින් කරන්නේ නැති නිසා බණහන් නැති නිසා
ජීවිත යථාර්ථය කියලා දෙන්නම මගේ කුසට ආප දරුවෙක් වෙන්න නැති කිව්වා. ඒ නිසා වෙන්නේ කෝ සතියෙන් ගියේ. ඒ කියන්නේ මාවයි මහත්තයා කුසලයට ඇදලා දැම්මා දරුවෝ ඉක්මන් ගමනක් ගියා. අපි දෙන්න පින් කරන්නේ නැති නිසා බනහන් නැති නිසා ඒ දරුවා අපි දෙන්න පිනට කුසලයට ඇදලා දාලා ඉක්මන් ගමනක් ගියයි කිව්වා. අපිට හිතෙන්නේ නමුත් පින්නතුනි මම මේ කිව්වේ ඒ දෙන්නටම හිතලා ඒ දෙන්නම පින්නතුනි කියනවනේ. දරුව නැති වෙච්ච එක හොඳයි කියනව නෙවෙයි. පින්නතුනි ඒ දරුව නිසාද ඒ දෙන්න හරියට බනහනවා. පින්කම් කරනවා. සාසනික කටයුතු කරනවා. මං කලින් දෙම මතක මේ ළඟදී ඉස්කෝලයක් තියෙනවා පින්නතුනි දුෂ්කර පළාතක ළමයි ඉන්න 120 ගාණක්. සමහර ළමයි කිලෝමීටර් 2.5 පයින් යන ඉස්කෝලේට. ඒ ඔක්කොටම අරන් දුන්න පින්නතුනි බයිසිකල්. ඔක්කොටම අරන් දුන්න බයිසිකල්. එක දරුවෙක් නැති වෙච්ච හොඳයි කියනව නෙවෙයි. එක දරුවෙක් නිසා අද දරුවෝ 120 ගාණක් පින්නතුනි බයිසිකල් පදගෙන නිදහස් ඉස්කෝලේ යනවා. ඒ දරුවෝ බයිසිකල් පදිනකොට ලොකු දැනුමක් නැති නමුත් පින්නතුනි ඉස්කෝලේ නිදහසේ යන වාරයක් පාසා පින කාටද? අර දරුවට පින්නතුනි. කොච්චර හතරද මැද්දනේ? එතකොට මතක තියාගන්න ඕනේ පින්නතුනි පළවෙනි දරුවා නැති වුණා. මම කියන්නේ දුකට පෙරළුවේ නැහැ. දැන් දුක පෙරලා මොකේටද? අන්න පින්නතුනි සැපතකට පෙරලා. මම මේ කියන්නේ ඒමත්ෙම නැහි ජීවිතේ අඬ කඳුළු හෙලමින් හිටියනම් පින්නතුනි මතක තියාගන්න තාමත් පින්නතුනි කඳුළු හෙලනවා. නමුත් ජීවිතේ යථාර්ථය මොකක්ද කියලා තේරුම් ගත්තා. පින්නතුනි ඒ අම්ම කියනවා හාමුදුරුවනේ ඒ දරුවා වෙනුවෙන් ඉරිච්ච කිරි තාමත් මගේ දෙතනේ තියෙනවා කිව්වා. දුකයි නමුත් හානේ දුකට පෙරළුවේ නැහැ. අපි දුක සැපතකට පෙරලා ගත්තා. කොච්චර ලස්සනයිද? එහෙම තමයි පින්නතුනි වෙන්න ඕන. අර කියන්නේ දුකේම කිඳා බැස්සම දුක අවසන් වෙන්නේ පින්නතුනි දුකෙන්මයි. ඔය එක දවසක් මේ 3 මාසේ බණකට පින්නතුනි ආරාධනා කරන අම්මයි තාත්තයි පුතා නැති වෙලා 3 මාසේ ලස්සන පුතෙක් මට ෆොටෝ එකක් පෙන්නුවා අවුරුදු 21යි. ලෙඩේ හොයාගන්න බැරි වුණා නැති වුණා. තව දුවෙකුත් ඉන්නවා. මේ තාත්තා කියන මේ මහත්තයා කියන හාමුදුරනේ මේ මගේ නෝනා නැති වුණේ පුතා. හාමුදුරුවනේ මේ නෝන තාමත් බුදියන්නේ. ගෙදර පුතාගේ මිනි පෙට්ටිය තියපුතනමයි කිව්වා. කොට්ටයක් නැහැ. බිම සීට් එකක් නැහැ, මෙට්ටයක් නැහැ. නිකම් බිම් බුදියනවා කිව්වා. 3 මාසයක් දැන්. හාමුදුරුවනේ ඔබ වහන්සේවත් කියලා දෙන්නකො මේ වැඩේ කරන්න එපා කියලා. ඇයි? අවුරුදු 18ක තව දුවෙක් ඉන්නවා. දුව අහනවලු තාත්තේ අම්මා හරව බිම් බුදියද්දි අපි දෙන්නකො අතක බුදියන්නේ කොහොමද කියලා. ඇත්තනේ මමත් ඉතින් ඔය පටාචාරාවේ කිසා ගෞතමීගේ දන්න ධර්මයේ මමත් කියලා දුන්නා. ඒ ඔක්කොම කිව්වා මේ අම්මා කිව්වනේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කොහොම කිව්වත් එතන බුදිය ගත්නම් මට සනීපයි කිව්වා. එතකොට ඒ අම්මා දුක ගන්නෙ මොකක් ඇටියටද? සැපක් හැටියට නෑ පින්නතුනේ. ඒ දුක පෙරලෙන්නේ තවත් දුකකට. එතන පුතාගේ මිනිය තෙබදෙන බුදිය ගත්තයි කියලා ඔයත්තන්ට උනත් තේරෙනවා පින්නතුනේ. පුතාට යහපතක්වත් අම්මට යහපතක්වත් නෑ. නමුත් ඒ අම්මා කියනවා එතන බුදිය ගත්තම මට සනීපයි. දුක සැපක් හැටියට ගත්තට ඒ අම්මා නමුත් පින්නතුනේ ඒ දුක පෙරලෙන්නේ නියම සැපතකට නෙවෙයි. ඇයි පින්නතුනේ නිකන් ඔයත් උනත් පින්නතුනේ හිතන්නකෝ ඒ දරුවා දැන් අම්මා දිහා බැලුවොත් නිකමට හරි ඒ පුතා සතුට වේ දුක් වෙනවා. ඇයි? මම නිසා තාමත් අම්මා දුක් විඳිනවා. ඔය වැඩේ කරන්න එපා. පින්නතුනේ යම්මට හොඳට මහන්න පුළුවන්. මං කරුණු කිව්වා. මං කිව්වම බුද්ධ පූජාව වහ ලස්සන ලේන්සු මහන්ට. බුද්ධ පූජාව වහන්ට. ඒ වගේම එයාම ලස්සනට මහන කෙනෙක් ගොතන්න පුළුවන්. ලස්සන ධාතු කරඬු වහ ලස්සන දේවල් අම්මා හදන්න මහන්ට. දැන් නිකන් ඉන්නකොට එක එකව සිතුවිලි මනසට එනවනේ. අම්මට ඒක දෙයක් මුතු කුඩයක් හදන්න කාලයක් යන්න පුළුවන්. බුද්ධ පූජාවල් අස්සලේසුවක් මහන්න ගොතන්න කාලේ. ඒවට කාලය යනවනේ සෑහෙන්න. ඉතින් කොහොම හරි පින්නතුන දැන් ඒව කරනවා. මම ඒකෙන් බැලුවේ මොකක්වත් නෙවෙයි. අර නිකන් ඉන්නකොට දැන් මහත්යත් වලට යනවා, දුවත් පින්නතුන් ඉස්කෝලේ යනවා. එහෙම කරනකොට මේ අම්මා ගෙදර නිකන්නේ. නිකන් සිතවිලි මනසට ගලන් එනවා, දරුවා මතක් වෙනවා. ඉතින් කොහොම හරි පින්නතුනි දැන් ඒ දුක මම මේ කියන්නේ පින්නතුනි සැපතකට සැපත වෙලා. ඒ අම්මා ඉදිකට්ටක් ගහන වාරයක් පාසා මුතු කොඩයක් හදන්න, පාවඩයක් මහන්න, ඉදිකට්ටක් ගහන වාරයක් පාසා ඒ පින අනුමෝදන් කරන්නේ පින්නතුනි පුතාට. මම මේ කිව්වේ දුකට පෙරලෙන්න ගිය මොහොතක ඒ දුක පින්නතුන දැන් සැපතකට
පරිවර්තනය වෙලා. ඒ වගේ ලෝනස් මහත්මයාගේ ජීවිතේ අනිත්‍යතාවයේ තේරුම් ගන්න පින්නතුණු ඈත්තන්ට හොඳම උදාහරණයක් බවට පින්නතුණිපත් වුණා. ඇයි පින්නතුණි කල්යාණ මිත්‍රත්වයේ නිසායි මෙහෙම එකතු වෙලා පින්කම් කරන්නේ. නැත්තම් පින්නතුණි එහෙම සිත් පහළ වෙන්නේ නැහැ. ස්වාමි දියණිය හැටියට කල්යාණ මිතුරන් හැටියට පින්නතුණි මේ පින්කම සූදානම් කරගත්තේ ඇත්තටම තේන ලෝනස් මහත්මයාට මේ කවුරුත් පින්නතුණි හරි ආදරේ බොහොම සෙනෙහසින් හිටියා කියන බව පින්නතුණි මේ කරුණු කාරණා වලින් තේරුම් ගන්නට පුළුවන්. නමුත් ජීවිතයේ අස්තිර ස්වභාවයේ තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා මරණය ගැන පින්නතුණි කොච්චර කතා කළත් ඉවර කරන්න බෑ. ඒක ලොකු මාතෘකාවක්. ඔය බුද්ධ කාලේ භික්ෂුන් වහන්සේ රැස් වෙච්ච වෙලාවක බුදුහාඳුර වහන මහණෙනි මරණානුස්සති භාවනාව කරන අය ඉන්නව නම් අත උස්සන්න කිව්වා. භික්ෂුන් වහන්සේලා දැන් අත උස්සලා එක එකනා කියන භික්ෂුව ඔබ කියන්නේ කොහොමද මරණය ගැන මෙනෙහි කරන්නේ? බුදුහාමුදුරුවනේ මගේ කුටියේ ඉඳලා විහාරයට යන අතරතුර මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. බුදුහාරකෝ අපේ ඒක දුර වැඩි කිව්වා. ඒ කාලේ දුර වැඩි. කරුණාකරලා වාඩි වෙන්න කිව්වා. තව භික්ෂුවක් නැකෙට බුදුහානේ මමත් මරණය ගැන මෙනෙහි කරනවා. කොහොමද මෙනෙහි කරන්නේ? බත් පිඩු 4ක් 5ක් වළඳන අතරතුර මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන් කියලා මං හිතනවා යකෝ. අපේ කාලෙත් දිග වැඩි කිව්වා. වාඩි වෙන්න කිව්වා. තව භික්ෂුවක් නැකෙට්ටා. භික්ෂුව ඔබ කොහොමද මරණාසුති කරන්නේ? බුදුහාමුදුරුවනේ අනාගත්තු බට්ටික කටට ගන්න වේද කියලා මට කියන්න බෑ. ඒ කියන්නේ පාත්‍රෙත් මුඛයත් අතර පින්න තුන තේරෙනවනේ. පාත්‍රයත් මුඛයත් අතර බුදුහාමුදුරුවනේ මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. බුදුහාමුදුරුව මතක් කළා අනිත් භික්ෂුන් වහන්සේලා ඔක්කොම ප්‍රමාදයි. මේ භික්ෂුව අප්‍රමාදයි කිව්වා. එතකොට හිතන්න පින්න තුනේ ජීවිතයේ අස්තර ස්වභාවයේ බුදුහාඳුර ඒකෙන්ම කතා කළේ මතක තියාගන්න. මේ පින්නතුන් ලස්සනට හොඳට ටී බල්ල ජීවත් වෙච්ච මිනිස්සු නිදාගත්තු මිනිස්සු උදේට නැගිටින්න නැහැ පින්නතුනි. ඇයි? නිදිදින් පින්නතුනි මරණය සිද්ධ වෙලා පින්නතුනි ඉවරයි. කවුද දන්නේ පින්නතුනි? අපි පින්නතුන්ට මතකනේ මොකද්ද මේ වසංගත කාලේ මරණ සංඛ්‍යාව අඩුම කාලේ පින්නතුනි මෙහෙ නොවුනත් රටවල් වල අඩි 10න් 10 පරතරය තියලා කපල බල දැම්මේ. ඒ මරණ සංඛ්‍යාව අඩුයිනේ. තවත් වැඩි වුණා. අඩි 5න් 5 කපලා බල දැම්මා. පින්නතුන්ට මතකද බේරෙන්නෙන් බැරි තැන එක වලක් කැපුවා ඩෝසරෙන් ලොරි වලින් ගෙනාවා දෙපැත්ත ගැට ගහලා මලකඳේ පින්නතුන් ඊටි බෑග් වල දාලා අන්න හලලා දැම්මා. දැක්කනේ? අන්න මතක තියාගන්න ඕනේ පින්නතුනි කොච්චර ලස්සනට අවසංගමන් ගන්න තිබු මිනිස්සුද. අද එදා පින්නතුන්ට මතකයි ඊටි බෑග් වල දාලා ඒ මලකඳ දෙපැත්ත ගැට ගහලා ලොරි වලින් දාලා ගෙනල්ලා පස් වලින් වහලා දැම්මා. මේ කියන්නේ මොකුත් නෙවෙයි මතක් කරගන්න ඕනේ පින්නතුනේ කාලයක් යනකොට පින්නතුනේ අපිට අමතක. නමුත් බුදුහාමුදුරු දේශනා කළා ජරා ව්‍යාධි මරණ වට කරගෙන පහර දෙනකොට කොසලජ්ජුරු අහනවා ජරා ව්‍යාධි මරණ වට කරගෙන පහර දෙන කාලයක බුදුහාන්නේ මොකක්ද ඔබ කරන්න ඕනේ? බුදුහාමුදුරු මතක් කළා මහරජ කුසලයේම තමයි කරන්න ඕනේ කිව්වා. පින්නතුනි වසංගත කාලේ පින්නතුන්ට මතකද ජරා ව්‍යාධි මරණ වට කරගෙන පහර දුන්නා. අපිත් දිනුවේ නෑ පින්නතුනි ජරා මරණ දිනුවා. ඇයි ජරා මරණ වට කරගෙන අපිට පහර දුන්නේ? නේ කවුද පින්නතුනි දිනුවේ? ජරා මරණ දිනුවනේ. ඒ මතක තියාගන්න. ඒ ජරාවෙන් ව්‍යාධියෙන් මරණයෙන් පින්නතුනි බේරෙන්න බැරි වුණා. ලස්සන අවසංගමන් වල තිබෙනිස්ස පින්නතුනි ඒ වගේ ජීවිත පින්නතුනි අවසන් වුණා. මේ කියන්නේ ජීවිතේ යථා ස්වභාවය හොඳට මෙනෙහි කරනකොට පින්නතුනි ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. භාගතුන් වහන්සේ දේශනා කළා ජීවිතයේ පිළිබඳව හරියමං තක්සේරුවක් කොතනකවත් පින්නතුනි කරන්න බෑ. ඔය මුලින් සඳහන් කළ ගාථාවේ බුදුහාමුදුරුව මතක් කළා මැරෙන්න කලින් කියන්න බැරි කරුණු පහක් තියෙනවා. 1. ජීවිතයේ පිළිබඳව කාටවත් හරියමං තක්සේරුවක් කරන්න බෑ. ව්‍යාධි 2 මොල් ලෙඩකින් මරණවාද කියන කාරණාවත් අපි කාටවත් මැරෙන්න කලින් පින්නතුනි කියන්න බෑ. ඊළඟට 3 වෙනි එක කාලෝ කොච්චර කාලයක් මේ ලෝකේ ජීවත් වෙනවාද කියන කාරණාවත් අපි කාටවත් මැරෙන්න කලින් පින්නතුනි කියන්න බෑ. ඊට පස්සේ 4 දේහ නික්කේපණං. දේහ කියන්නේ මේ ශරීරය, නික්කේපණං කියන්නේ මිහිදම් කරන තැන. අපි කාටවත් පින්නතුනි මැරෙන්න කලින් කියන්න බෑ. ගති කියලා කියන්නේ මැරිලා ගිහිල්ලා උපදින තැන කියන්න බෑ. හැබැයි පින්නතුනි ගත නිමිති සමහරුන්ට පහළ වෙනවා. මැරෙනට පස්සේ උපදින තැන කියන්න බෑ ඉන්නකොට. නමුත් පින්නතුනි සමහරුන්ට ගත නිමිති පහළ වෙනවා. ගත නිමිති කියන්නේ මැරෙන්න ආසන්න වෙනකොට Tamanට කුමන හෝ ක්‍රමයකින් සමහරුන්ට පින්නතුනි පෙන්නනවා මැරලා ගිහිල්ලා උපදින්නේ කොයිද කියලා. ඒ සිහිනෙන් හරි කුමන හෝ ක්‍රමයකින් පින්නතුන්ට මතකනේ කවුද මේ චුන්දසූකර ජේතවනාරාම පිටිපස්සේ හිටියේ. ඒ මිනිහා කලේ ඌරු මරපු එක. ඌරු මරලා
දැන් ඌර මරන්න බෑ හයියක් නැහැ. පින්නතුනි මතකද අන්තිමට ඌරෙක් වගේ මේ මිනිස්සයා කෑ ගහලා මැරලා ගියා. ඌරෙක් වගේම කෑ ගහලා මැරලා ගියා. එතකොට ඌරෙක් වගේ කෑ ගහනකොට චුඳුසූකර දන්නවනේ කොහෙද? ඇයි පින්නතුනි ඌරෙක් මරනකොට එදා මේ වගේ මම් වගේ වේදනාවකින් කෑ ගැහුවා. ඌරෝ ඒ වගේම අද මමත් ඒ වගේ වේදනාවකින් කෑ ගහනවා. ඔය හරක් මරන මිනිස්සුත් එහෙම තමයි. අපි දැක්ක නැති වුණාට හරකෙක් මරනකොට යම්කිසි වේදනාවකින් කෑ ගහනවද? ඔය හරක් මරන මිනිස්සුත් මැරෙනකොට මැරෙන්නේ ඒ වගේ වේදනාවකින් පින්නතුනි කෑ ගහලා. ඒවට කියන්නේ ගති නිමිති කියලා පින්නතුනි. ගති නිමිති පහළ වෙනවා කියලා කියන්නේ. ඔය එක දවසක් නෝන කෙනෙක් කතා කළකෝ හාඳුනියා මගේ තාත්තා දැන් අවුරුදු 80ක් වෙනවා. මේ ළඟක නිදලා හාන්නේ තාත්තා රැයකට දෙකට කෑ ගහනවා. දුවේ මා පිච්චනෝ දුවේ මා පිච්චනෝ දුවේ මා ඕකමයි කියන්නේ. මම ඊට පහුවෙනිදා තේක හදලා දීලා තාත්තගෙන් ඇහුවා තාත්තේ රෑ මොකටද බය වුණාද? නෑ මම බය වුණේ. එහෙනම් තාත්තා කෑ ගැහුවේ මොනවද කියලා මං කෑ ගැහුවේ. ඇයි පිච්චනෝ දුවේ මා පිච්චනෝ කියලා ළමයා මං කෑ ගැහුවේ නෑ. ඊළඟ දවසේ ආයිත් ඒකමයි. එකම වෙලාවට මහරෑ. එදා කෑ ගහපු වෙලාවේ මම මොකද කළේ? තට්ටු කොල්ල හැව තාත්තා මොකද බය වුණාද? අනේ ළමයා මේ මහරෑ මේ කේන්ති කස්සනතු ගිහලා නිදා ගන්න. ඒ කියන්නේ මේ තාත්තා දන්නේ පින්නතුනි කෑ ගහනවා කියලා. නමුත් දුවට හැනුවා ගේ දෙදුරුම් කරන කෑ ගහනවා. දුවේ මා පිච්චනෝ. ඊට පස්සේ මට තේරුණා හන්නේ මේක ඇතුළේ ලොකු කතාවක් මේකේ තියෙනවා. ලොකු කතාවක් මේකේ තියෙන ඇතුළේ. හැමදාම තේක හදලා දීලා තාත්තට බොහොම ආදරයෙන් මං කිව්වා තාත්තට කියන්නකෝ මේ දවස්වල මොනවද සිහිනෙන් පේන්නේ කියලා. අනේ දුවේ මේ දවස් ටිකේම ඔන්න බලන්න දිවක් එළියට දාගත්තු මිනිහෙක් ඒ මිනිස්සයාගේ දිව දෙකට මැදින් කැපිලා. ඒ මිනිස්සයාගේ දිව අගට යනවා දුවේ ලේ බින්දුවක්. ඒ ලේ බින්දුව ඇවිල්ලා දුවේ වැටෙන්නේ මගේ ඇඟට කිව්වා. එතකොට වෙන්නේ නැති මම කෑ ගහන වැත්තේ. වැටුණානේ. එතකොට වෙන්නේ නැති මම කෑ ගහන වැත්තේ. කෑ ගහන එක මම දන්නේ නැහැ. ඉතින් මේ දුවගෙන හාඳුනේ මේ කෑ ගහන එක නතර වෙන්නේ නැහැ. පිරිත් පොතේ පිරිතක් ගන්න නැද්ද හො මේකට හරියන්න කියන්නේ. මං ගුවා දජග්ග පිරිත පින්නතුන්ටත් මතකයිනේ දජග්ග පිරිත. මං ගෝ නෝන කියන්න යන්න එපා තාත්තට දෙන්න ලොකු අකුරු තියෙන පිරිත් පොත් තියෙනවා. නිදා ගන්න කලින් දජග්ග පිරිත කියලා නිදා ගන්න කියන්නේ කියලා. මිරි හාඳුරුනේ පිරිත්තියා බුදුන් වඳින්නවත් නැහැ කෝ තාත්තා. මේ දෝ කියන්නේ 80යි දැන්. තාමත් ඉන්නෝ. 80යි දැන් තාමත් ඉන්නෝ. නිකන් හිතන්ට මේ තාත්තා පින්නතුනි පන්සලකට යනවා කියලා කියන්නේ එහෙම යන්නෙත් නැහැ. බුදුන් වඳින්නෙත් නැහැ. මලක් පහනක් බුදුන්ට පූජා කරන්නෙත් නැහැ. හැබැයි තාත්තගෙන් කාටවත් කරදරයකුත් නැහැ. පාඩුවේ ඉන්නවා. ඔය සමහරු කියන්නේ අපි පන්සල් පද පහවත් කඩන්නේ අපේ පාඩුවෙන් අපි ඉන්නේ. අපි මොකටේ පන්සල් යන්නේ අපි මොකටේ බණ අහන්නේ අපි මොකටේ සීල් ගන්නේ අපි මොකටේ භාවනා කරන්නේ. එහෙම පිරිසක් ඉන්නවනේ. පින්නතුනි ඒ ඇත්තවර සසරේ කරගත්තු පින දැන් භුක්ති විඳිනවා. පින්නතුනි අර පින ගෙවෙනවා. නමුත් පින්නතුනි අලුතෙන් කුසලේ වැඩෙන්නේ නැහැ ජීවිතවල. එතකොට පින් ඉවර වුණා. දැන් ඒ තාත්තගෙත් පින ඉවරයි. දැන් මේ පෙන්වන්නේ මොනවද ගති නිමිති. දැන් ඉතින් මෙහෙ හරම පිච්චනෝ කියලා කෑ ගන්නද? එහෙ ගියාට පස්සේ කොහොම පිච්චෙයිද? දැක්කනේ ජීවිතවල හැටි බුද්ධ වන්දනාවක් කරන්නේ. බුදුන්ට මලක් පහනක් පූජා කරන්නේ. මෙලොවක් පරලොවක් දහමක් පිළිගන්නේ. ඒ වගේ ජීවිත උපන්නාට ගද්දෙන් පෙරපින. ඒ පෙරපිනේ භුක්ති විඳින පින්නතුනේ. දැන් පෙරපින ඉවරයි. දැන් පින් ඉවරයි. දැන් 80යි කොහොම හරි දැන් යන්න ළඟයි මේ ලෝකේ අත්හැරලා. නමුත් පින්නතුනේ මේ පෙන්වන්නේ ගති නිමිති. අපරාධනේ. දැන් ඉතින් මම මේ කියන්නේ පිනක් දහමක් කරන්න පින්නතුනේ මොකෝ ආයි කාලයක් තියෙනවයි කියලායි. හරි. ඔය තාත්තා මලාට පස්සේ දුව පින් දෙයි. 19කට හරි 15කට මොකක් හරි කළා දන් දෙයි. නමුත් පින්නතුනේ පින් අනුමෝදන් ගන්න බැරි තැනක තාත්තා ඉපදුනොත් නේ දෝදන පින කාටද? පින් අපත යන්නේ කවදාවත්. කරු හරි පින් අනුමෝද හසරගත ඥාතින් හරි පින් අනුමෝදන් වේ තාත්තට බැරි නම් මේ කියන්නේ තාත්තගේ නම කියලා තාත්තට පින් දුන්නා තාත්තා පින් ගන්න බැරි තැනක ඉපදුනොත් වැඩන්නේ නෑනේ. ඒ ජීවිත කවුද කවද්ද පින්නතුනේ කවුද ගොඩ දාන්නේ කියන්නකෝ නේ අපරාධ ජීවිත. ඔය කවදාවත් එහෙ වෙන්න එපා පින්නතුනේ මතක තියාගන්න. අනුන්ගෙන් මින් බලාපොරොත්තු වෙන්නත් එපා. අපි මලාට පස්සේ කවුරු පින් දුන්නා නොදුන්නත් අපිට ප්‍රශ්නයක් නෑ. ඔය ඇත්තෝ අපි මේ යන සාංශාරික ජීවිතේ පින්නතුනේ ඊළඟ ජීවිතේට හරියන්න දුකක් නොවිද තවත් හොඳට පින්කම් කරගෙන ජීවත් වෙන්න පුළුවන් තරමට ජීවිත පින්නතුනේ පින කියන එක හොඳට පොහොසත් කරගන්න ඕනේ. ඒ නිසා මේ ජීවිතේ මරණය ගැන ඔය ඇති පින්නතුනේ මේ ජීවිතේ මතක තියාගන්න ඕනේ. ධර්මයේ හොඳට පුරුදු කරනකොට සෝවාන් ඵලයටපත් වෙන්න අවශ්‍ය කරන
පින්නතුනි අංග 4ක් තියෙනවා. අපි ඒවට කියන්නේ සෝතාපට්ටි අංග කියලා. සෝතාපට්ටි අංග 4ක් තියෙනවා. ඒ තමයි පින්නතුනි පළවෙනි එක කල්යාණ මිත්‍ර සේවනය. දැන් මේ ලෝරන්ස් මහත්තයා හොඳ කල්යාණ මිත්‍රයෙක් නේ. ඒ නිසානේ මේ හැමදෙනා එකතුලා පින්කම කරන්නේ. 1 කල්යාණ මිත්‍ර සම්පත්තිය. 2 සද්ධර්ම ශ්‍රවණය. 3 යෝනිසෝ මනසිකාරය. 4 ධම්මානුධම්ම පටිපදාව. මේ තමයි සෝවාන් වීමට අවශ්‍ය කරන පින්නතුනි අංග 4. මේවට කියන්නේ සෝතාපට්ටි අංග කියලා. මතක තියාගන්න පළවෙනි එක ලැබුණාම ඊතුරු අංග 3 ඉබේටම ලැබෙනවා. 1 කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබුණොත් පින්නතුනි බණක් අහන ලැබෙන එක ලැබෙනවමයි. මොකද්ද? සද්ධර්මත් දෙවෙනි එක සම්පූර්ණයි. බණහපු කෙනා ඊළඟට කරන්නේ මොකද්ද පින්නතුනි? ඒ ධර්මයේ නුවණින් හොඳට විමසනව මෙනෙහි කරනවා. යෝනිසෝ මනසිකාරයේ තුන්වෙනි එක සම්පූර්ණයි. ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කර තියන්ගෙන වෙන මොකටවත් නෙවෙයි ජීවිතයේ දුර්වලතාවය මතුවෙච්ච අවස්ථාවලදී එයා එතෙන් සම්බන්ධ කරගන්නේ මොකද්ද? ධර්මය. ඒ තමයි පින්නතුනි ධම්මානුධම්ම පටිපදා. මේ ඔක්කොම ලැබුණේ කවුරු නිසාද? පින්නතුනි කල්යාණ මිත්‍ර. නිසා මතක තියාගන්න සෝවාන් වෙනවනම් කවුරුණත් පින්නතුනි අපි වුණත් ඔය කවුරුණත් පින්නතුනි ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය පින්නතුනි තියෙන්න ඕනේ. කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබිච්ච දන මතක තියාගන්න ඊටු ටික ඉබේටම ලැබෙනවා පින්නතුනි. බණක් අහන්න හම්බෙනවා. ඒ ආපු ධර්මයේ නුවණින් මෙනෙහි කරන යෝනිසෝ මනසිකාර්ය ජීවිතේ අපිට ධර්මයේ තිබුණට වැඩක් නැහැ පින්නතුනි. අවශ්‍ය නැහැ ධර්මයේ පුරුදු කරන්න ඕනේ. ඒ කියන්නේ අපි කොච්චර බණ කිව්වත් අපි ළඟ දුර්වලතා මතු වෙනවනේ. කේන්ති යනවා, රාගය මතු වෙනවා, කාමයේ මතු වෙනවා, දුස්සීලකම් මතු වෙනවා. අන්න ඒ වගේ තැන්වල තියෙන්න ඕනේ මොකද්ද? ධර්මයයි. ඒ තමයි ධම්මානුධම්ම ප්‍රතිපද. ඔය ඇත්ත කොච්චර බණ ඇහුවත් ධර්මයේ දන්න වෙන්න පුළුවන්. නමුත් පින්නතුනි වැඩේ තියෙන්නේ අවස්ථනේ ධර්මයේ පුරුදු කරන්න බෑනේ. ධර්මයේ පුරුදු කරනකොට තමයි ධර්මයට වටිනාකමක් එකතු වෙන්නේ. ධර්මයට වටිනාකමක් එකතු වෙනකොට ඒ ධර්මයේ විසින්ම මතක තියාගන්න ඔය ඇත්තන්ව ආරක්ෂා කරනවා. ධර්මයට වටිනාකමක් දෙන්න ඕනේ. ධර්මයට වටිනාකම ලැබෙන්නේ ධර්මයේ පුරුදු කළොත්. ධර්මයේ පුරුදු කරනකොට ධර්මයට වටිනාකම එනවා. ධර්මයට වටිනාකම එනකොට ජීවිතේ දුකක් කරදරයක් බාධාවක් ආවොත් ඒ ධර්මයේම Tamanට පීඨ වෙනවා. ඒ තමයි ධම්මෝහවේ රක්කති ධම්මචාරී. එතකොට හිතන්න එපා පින්නතුනි මේ අම්මට සලකන්නේ තාත්තට සලකන්නේ නැති බුද්ධ වන්දනාවක් කරන්නේ නැති බුදුන්ට බහලක් පහනක් පූජා කරන්නේ නැති බණක් භාවනා කරන කිසි මිනිහෙක් ධර්මයෙන් ආරක්ෂා කරයියේ. එහෙම මිනිස්සු ධර්මයෙන් ආරක්ෂා කරන්නේ නැහැ පින්නතුනි. ඔක්කොටම කලින් මේ මිනිස්සයා පින්නතුනි ධර්මයට වටිනාකමක් දෙන්න එපාය. ධර්මයට වටිනාකම දුන්නාම ධර්මයේ විසින් අපිට ලොකු වටිනාකමක් පින්නතුනි ජීවිතවලට එනවා. ඒ තමයි මතක තියාගන්න සෝතාපට්ටි අංග 4 දිනු කරලා යම්කිසි තත්ත්වයක පින්නතුනි ධර්මයත් අවබෝධ කරගෙන ඉදිරියට යනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්නතුනි එයාට හොඳට බණහනකොට පින්නතුනි සක්කාය දිට්ඨිය දුරු වෙනවා. සක්කාය දිට්ඨිය කිව්වේ මේ කය පිළිබඳව ඇති කරගත් ආත්ම දෘෂ්ටිය. පින්නතුනි අපි කොහොමද දන්නවා ලෝරන්ස් මහත්තයා නැති වුණා. අපිත් නැති වෙනවා. අපේ මලකඳ නිකන් ගිහිල්ලා දැම්මොත් සොසාන භූමියට. ඔයත් හිතනවද එතන මහ කුලයක් තියෙනවයි කියලා? මං කිව්වේ මලකඳේ මොන මලකඳේ මොන කුලයේද පින්නතුනි? මොකෝ එතන ධනයක් තියෙනවයි මලකඳේ. බලයක් තියෙනවයි උගත්කම් ಜಾති මොකක්වත් නැහැ. දැන් ඒක හුදෙක් මලකඳක් විතරයි. මලකඳේ ಜಾතියක් ධම්මයක් මේ ලෝක දෙයක් නැහැ පින්නතුනි. හුදෙක් මලකඳක් විතරයි. දැන් ඒක අයිතිවාසිකම් කියන්නේ කවුද? මිනිස්සු එක මිනිහෙක්වත් අයිතිවාසිකම් කියන්නේ නැහැ. අයිතිවාසිකම් කියන්නේ තිරිසන්. මම නිකන් ගිහින් දැම්මොත් පින්නතුනි බල්ලන්ට හොඳයි. හිවල්ලුන්ට හොඳයි. කාක්කන්ට හොඳයි. තිරිසන් ලෝකේ තිරිසන් සත්තුන්ට පොදු මලකඳක් මිසක ඒක වෙන කාටවත් පින්නතුනි කවුරුත් අයිති කරගන්න දැන් යන්නේ නෑ. මම රජෙක් මලත් එතෙන්ට ගෙනිත්තත් ඔච්චරයි. සිටුවරයෙක් මලත් එතෙන්ට ගෙනිත්තත් ඔච්චරයි. අපි නැති උනත් නිකන් ගිහින් දැම්මොත් ඔච්චරයි. ඔය ඇත්ත මලත් ගිහින් දැම්මොත් ඔච්චරයි පින්නතුනි. වෙන කවුරුවත් ඕකට එන්නේ නෑ පින්නතුනි තිරිසන් සතුට ඇතෙන්නේ. ඉතින් එහෙව්වේකට මොන සක්කාය දිට්ඨියද පින්නතුනි? ඒ කියන්නේ මේක මට ඕන විදියට මොන විදියට පින්නතුනි පවත්වන්න හැදුවත් මේක පින්නතුනි එහෙම පවත්වන්න බෑ. ඇයි පින්නතුනි මම නෙවෙයිනේ. මගේ නෙවෙයි මගේ ආත්මේවත් නෙවෙයි. එහෙව් දෙයකට අපි ආත්මයෙන් පවත්වන්න පින්නතුනි උත්සාහවන්ත වෙනවා. බෑ පින්නතුනි. එදා ඉඳලා මතක තියාගන්න
මේක වෙනස් වීමමයි පින්නතුනි මේක සිද්ධ වුණේ. මේ කුණු ශරීරයේ පින්නතුනි නැත්තම් මේ උප්පත්ති මේක හැදුවේ අම්මද? නෑ. මේක තාත්තා නෑ පින්නතුනි. අපි විසින් හදාගත්තු අතීත හේතුවක ඵලයක් පින්නතුනි මේ භුක්ති විඳින්නේ. අපි විසින් හදාගත්තු අතීත හේතුවක ඵලයක්. මොකෝ අම්මයි කුසින් මේ ලෝකෙට බිහි වෙනකොට කුණු, මල, මූත්‍රා, ලේ, සරවා, සොටු ඔක්කොමත් එක්කනේ මමත් බිහි වුණේ. ඔය ඇත්තොත් බිහි වුණේ එහෙමයි මමත් බිහි වුණේ එහෙමයි. පින්නතුනි අපි කවුරුවත් මෙතන නෑ. කුණු මල මූත්‍රා ගා ගන්න නැතුව පින්නතුනි මේ ලෝකෙට බිහි වෙච්ච අය. ඔක්කොම බිහි වුණේ එහෙම තමයි. ඒ නිසානේ උපන්නටි හේතුවේ. ඒක උපන්නටි දරුවෙක් හොදනකොට සනීපයි මොන සනීපයක්ද පින්නතුනි? දේශනාවේ කියනවා උපන්නටි දරුවෙක් හොදනවා කියන්නේ අලුත් තුවාලයකට ලුණු දමලා කොස්සකින් අතුනකොට වේදනාවක් තියෙනවද? ඒබඳු වේදනාවක් වින්දා. ඔය ඇත්තොත් ඒක වින්ද මමත් වින්දා. ඒ උපන්නටි අපි කවුරුත් හේතුවනේ. ඒකට හිතන්නකෝ ජාතිපි දුක්ඛ. දැන් තේරුම් ගන්න පින්නතුනේ උපන් හැටියේ දරුවෙක් හොදනවා කියන්නේ අලුත් තුවාලයක ලුණු දාලා කොස්සකින් අතුනකොට වේදනාවක් තියෙනවා කියන්නේ පින්නතුනේ දැන් හිතනවා අපේ බුදු වේදනාවක් වින්දද කියලා. නෑ දුක උරුම කරගෙනම තමයි පින්නතුනේ මේ ලෝකෙට මමත් ඔය ඇත්තොත් ඉපදුනේ. නමුත් දෙන්නෙක් සතුරුනා හැබැයි. ඒ තමයි අම්මයි තාත්තයි. ඒ නිසා හේව එකට මොන සක්කාය දිට්ඨියද පින්නතුනේ? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන නැති කලා කියන්නේ පින්නතුනේ පුජ්‍යලය සෝවාන් ඵලයට පින්නතුනේපත් වෙනවා. මේ තමයි දේශනාව. මුලින් මතක තියාගන්න ඕනේ අර සෝතාපට්ටි අංග 4 හොඳට දිනු කරන්ට මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය මේ කල්යාණ වැට හොඳට පින්නතුනේ පවත්තන්ට. මොකොත් නිසා නෙවෙයි මේ එක තුනේ එක කල්යාණ මිත්‍රයෙක් නිසා. එක කල්යාණ ලෝරස් මහත්තය නිසා. එක තුන මේ කල්යාණ මිත්‍රයේ කල්යාණ මිත්‍ර වැට ඒක හරි වටනව පින්නතුනේ. ඒ නිසා මෙහෙම සිත් පහළ වුණෙත් මේ වගේ පින්කමක් කරන්න කියලා ඒ කල්යාණ ඒ මරණීය නිසා මේ කල්යාණ මිත්‍රත්වයේ නිසා පින්නතුනි බණක් අහන්න හම්බුණානේ. ඒ බණ ඔය ඇත්තෝ නිකන් ඉන්නේ. ඔය ඇත්තෝ දැන් ධර්මයේ ජීවිතයේ පිළිබඳව හොඳට මෙනෙහි කරනවා. මෙනෙහි කරලා ජීවිතයේ දුර්වල කේන්ති යනකොට ඔය ඇත්තෝ දනුමුගුරු ගන්නෑ. කේන්ති යනකොට ඔය ඇත්තෝ පින්නතුනි අතපය විසි කරන්නේ නැහැ. කේන්ති යනකොට එතන සම්බන්ධ කරගන්නේ මොකද්ද? පින්නතුනි ධර්මයේ පුළුවන් තරම් ඔය ඇත්තෝ පින්නතුනි ඉවසනවා. අනිත් ලෝකයේ ස්වභාවය වගේ පින්නතුනි අපි දනුමුගුරු අරගෙන යන්නේ නෑ පින්නතුනි. මතක තියාගන්න ඕනේ ලෝකය අපිට දෙන්නේ ද්වේෂය නම් අපි දෙන්න ඕනේ පින්නතුනි කරුණා මෛත්‍රියයි. ලෝකයා ළඟ පින්නතුනි ධර්මය නැති වෙන්න පුළුවන්. අපි ළඟ ධර්මයේ තියෙනවා නම් අපි දෙන්න ඕනේ පින්නතුනි ධර්මයයි. එතකොට පින්නතුනි නිවෙනවනේ. ගින්නට තවත් ගිනි එකතු වෙනකොට ගින්න පින්නතුනි වැඩි වෙනවා. අර පැත්තෙන් ගිනි එනකොට මේ පැත්තෙන් මෛත්‍රිය මැද සීතල ජලය දෙනකොට පින්නතුනි ඒ ගින්න නිවෙනවා. ඒක තමයි ලෝකයේ ස්වභාවය. පින්නතුනි අර බුදුහාමුදුරු ගාලේ හිටියා ධම්මික කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේට තිබුණා පන්සල් 7ක් කුටි 7ක් තිබුණා. ඛතම නැති වුණා. එකක් ගිනි ගත්ත එකක් ගිනි තිබ්බ අනිත් එක වතුරට යට වුණා. යන්න පන්සලක් නැහැ උන්වහන්සේට. උන්වහන්සේ කවලේ බුදුහාඳුරු ගාවට ගියා. ගිහලා කියන බුදුහාන්නේ මට දැන් යන්න පන්සලක් නැහැ. මගේ පන්සල් 7ම කුටි 7ම ගිනි ගත්තා කිව්වා. බුදුහාඳුරු මතක් කළා භික්ෂුව බය වෙන්න එපා. දැන් ඇවිල්ලා ලොකුම පන්සලට කිව්වා. ඒ කියන්නේ භික්ෂුව කාගාව රැකවරණේ නැතත් මගේ ගාව රැකවරණේ තියෙනවා කිව්වා. මිනිස්සු පන්සල් ගිනි තිබ්බයි මිනිස්සු කුටි ගිනි තිබ්බයි කියලා නුඹ කලබල වෙන්න එපා. උරණ වෙන්නත් එපා. ලස්සන උපමාවක් කියන බුදුහාඳුරෝ. භික්ෂුව මතක තියාගන්න රස්නේ කාලේ එනකොට කූඹි කරන්නේ පින්නතුනි පොළව ඇතුලේ ගුල් හදනවා. ඇයි සීතල බලාපොරොත්තුවෙන්. රස්නේ කාලේ එනකොට පින්නතුනි කූඹි කරන්නේ පොළව ඇතුලේ ගුල් හදනවා. ඇයි පොළව ඇතුලේ සීතලයිනේ. උන් දන්නවා තව ටික දවසක් යනකොට එළිය ගිනි ගන්නවා. හොඳම දේ තමයි ඇතුලේ ගුලක් හදාගන්න එක. ඒ ගුල් හදන්නේ සීතල බලාපොරොත්තුවේ. ඒ වගේ භික්ෂුව එළිය ගිනි ගත්තට බුදුහාර දේශනා කරනවා එළිය ගිනි ගත්තට භික්ෂුව නුඹ ගිනි ගන්න. නුඹ ගිනි ගන්න එපා. ලෝකේ ස්වභාවය ඒකයි. නමුත් නුඹේ ස්වභාවය නිවෙන එකයි භික්ෂුව නිවෙන්න කිව්වා. මේ තමයි දේශනාව. සද්ධර්ම දේශනාව ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කිරීමෙන් පහල කරගත් උතුම් පුණ්‍ය කුසල් බලයෙන් පින්වත් හැමදෙනාටම ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කොටගෙන නිවනින් සනසෙන්න මේ උතුම් පින හේතු වාසනා වේවායි සාදු 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 කියලා ප්‍රාර්ථනා කරමු. අද අපේ ධර්ම දේශනාවේ දායකත්වයේ භාරගෙන කටයුතු කළේ ලෝනස් මහත්මයාගෙත් එවාගේම සුජීවත් සිටින ආදරණීය ස්වාමි දියණිය වන සුජාතා මහත්මනියගෙත් මිත්‍රයන් වන රූපිකා, කේමා, අනෝමා, එවාගේම පත්මේ, ලලනි, ඉන්ද්‍රානි, මංගලිකා,
ඒ වගේම දිල්රුකා, හසිතා, සමන්, පාලිත, අතුල සහ ඉන්දිකා, ඒ වගේම ලලනිකා සහ චන්ද්‍රසිරි, ප්‍රියානි, ඒ වගේ වර්ණසූරිය මේ කියන කල්යාණ මිතුරියන් සෑම දිනාමත් එකතුව සිද්ධ කළ මේ උතුම් පින්කම පින්නතුන් බොහෝම ශ්‍රද්ධාවෙන් මේ දේශනාව වහලා ශ්‍රවණය කරලා පහල කරගත්තු උතුම් පින අපි අනුමෝදන් කරමු. පින්නතුන් අපි කවුරුත් නොසිතූ නොපැතූ වේලාවක ජීවිතේ සමුගන්ටේ දුන මීට මාස 3කට කලින් මිය පල්ලව සපත් වුණු හදිසි අනතුරකින් මිය පල්ලව සපත් වුණු අපේ කල්යාණ මිත්‍රයා ආදනීය ස්වාමි පුරුෂයාණන් ලෝරන්ස් ජේම්ස් හේ මහත්මයාට මේ උතුම් පින අනුමෝදන් වේවා. අපේ පැතුම නම් සසර වසනතුරු නිවන් දකින්නතුරු කවදාවත් එබඳු අකල් මරණයකට හදිසි මරණයකටපත් නොවේවා. උපෝපන් සෑම ආත්ම භාවයකදීම දිගාසරි සම්පත් භුක්ති විඳ ලෞතුරා දහමත් අවබෝධ කරගෙන අපේ ලෝරන්ස් මහත්මයාට ඉක්මම් භවයක දිනිවනින් සැනසෙන්න අපි රැස් කරගත්තු මේ උදාරතර පින හේතු වේවා. ලෝරන්ස් මහත්මයා නිවනින්ම නිවි සැනසේවායි. සාදු 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 කියලා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම ලෝරන්ස් මහත්මයාගේ සුජාතා මහත්මනියගෙත් දෙමව්පියන් වහන්සේලාටත් ඒ වගේම කල්යාණ මිතුරු හැමදෙනාගේම නමින් මියගිය ඒ දෙමව්පියන්ටත් සසරගත ඥාතීන්ටත් මේ උතුම් පින් අනුමෝදන් වේවා. සංසාර දුක් කෙලවර ඒ ඇත්තෝද නිවනින්ම නිවි සැනසෙත්වායි. සාදු 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 කියලා පින් දෙමු. සුජාතා මහත්මනිය ඇතුළු මේ පින්කමට උදව් කළ මේ කල්යාණ මිතුරු සෑම දිනාටම සහෘද සත්පුරුෂ හැම දිනාටත් බුද්ධාදී රත්නත්‍රය අනන්ත ගුණ බලයේ ආශිර්වාදයේ ලැබේවා. ද්‍රෝණයක් සරුවක් ධාතුන් තැන්පත් කොට ඇතුරුවන් වලි මහසෑයේ අනන්ත ගුණ බලයේ ආශිර්වාදයේ ලැබේවා. අවුරුදු 45ක් පුරාවට ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ පහස ලද උතුම් දලදා හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාදයේ ලැබේවා. ඒ පිහිටෙන් පින්නතුන් හැමදෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පන්නියම ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඒ ප්‍රාර්ථනාවත් ඇතුව පින්නතුනි අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.
ද්වේෂක්ඛයෝ නිබ්බානං. මෙමෝතුම් ධර්මදේශනාව ප්‍රඥා නාලිකාවෙන් විකාශය කිරීම සඳහා පරලෝසපත් ලෝරන්ස් මහතාගේත් සුජීවත්ව සිටින ඔහුගේ ස්වාමිදේනිය වන සුජාතා මහත්මියගේත් මිත්‍රයින් වන රූපිකා, කේමා, අනුමා, පත්මි, ලලනි, ඉන්ද්‍රාණි, මංගලිකා, දිල්රුකා, හසිතා, සමන්, පාලිත, අතුල හා ඉන්දිකා, ලලනිකා හා චන්ද්‍රසිරි, ප්‍රියානි හා වර්ණසූරය යන මිත්‍රයින් දායක වී තිබෙනවා. උතුම් වූ ධර්මදානයෙන් ජනිත වන මහ පුණ්‍ය ශක්තියෙන් මීට මාස 3කට පෙර හදිසි අනතුරකින් නොසිතූ අයුරින් දායකත්වයේ දරූ අය අතරින් වියෝ වූ ආදරණීය මිත්‍රයා වන ලෝරන්ස් ජේම්ස් හේ මහතාට පින් අනුමෝදන් කිරීම පිණිස පවත්වන්නා වූ ධර්මදානමේ පුණ්‍ය කර්මයයි. හදිසියේ වියෝ වූ ලෝරන්ස් හෙවත් ලෝරි මහතා එතුමාගේ පින්වත් පවුලේ සමහා මිතුරන් අතරේ නැවත ඉපිද ඉක්මන් භවයකදී සද්ධර්මය හමුවේ සිත සුවපත් වී නිවන් මගට යොමු වේවායි ප්‍රාර්ථනා කරනවා. තවද ලෝරිගේ හා සුජාතාගේ පරලෝසපත් දෙමව්පියන්ටත් දායකත්වයේ දරූ මිතුරන්ගේ නමින් පරලෝසපත් දෙමව්පියන් ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ ධර්ම දානමේ කුසල් අනුමෝදන් වී ඉක්මන් භවයකදී නිවන් මඟ අවබෝධ වේවා. තවද සුජීවත්ව සිටින සුජාතා ඇතුළු සියලු මිත්‍රයින්ට නිදුක් නිරෝගී සුවපත් භාවයත් සද්ධර්මය හමුවේ සිත සුවපත් වී නිවන් මගට යොමු වීමට ශක්තිය හා වීරිය වැඩේවා. ගෞරවනීය ධර්මදේශකයන්න් වහන්සේටත් සීලම මහා සංඝරත්නයටත් පතනා බෝධයකින් උතුම් වූ නිර්වාණ අවබෝධය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරනවා. එම ප්‍රාර්ථනාවන් එසේම වේවා කියා ආශිර්වාද කරනවා.